හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න මම අද කතා කරන්න යන්නේ වයස් භේදයකින් තොරව දැන් සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි හිස්සොරි. මේ හිස්සොරි කරදරේට මමත් කාලයක් පීඩා විඳ නිසා මට හිතුණා මේ ගැන වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් අපි බලමු හිස්සොරි ඇති වෙන්නේ ඇයි? මේවට අපිට ගෙදරදීම කරන්න පුළුවන් විසඳුම් තියෙනවද? අපි ෂැම්පු විදිහට පාවිච්චි කරන මොනවා හරි තියෙනවද කියලා මම මගේ අත්දැකීමත් එක්ක ඔයාලට කියන්න කලින් මගේ channel එක subscribe කරලා bell icon එක all click කරලා එන්න. එතකොට මම ඊළඟට දාන videos වල notification එක ඔයාලට එනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා අපිරිසිදුකම තමයි මේ dandruff වෙන්නේ කියලා. ඒ වගේම මේක බෝ වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මේකට විවිධ හේතු සාධක තියෙන්න පුළුවන්. dry scalp එක හැදෙන හිස්සොරි, oily scalp එක හැදෙන හිස්සොරි දෙකක්. මේ දෙක වෙන වෙනම අඳුනගෙන ඕනේ අපි සත්කාර කරන්න. අපි බලමු real scalp එක හැදෙන්න dandruff වලට හේතු මොනවද කියලා. කාලගුණික බලපෑම නිසා මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අධික හිරු රශ්මියට නිරාවරණය වෙන කෙනෙක් නම් ඔයාගේ හිසේ තියෙන ස්වභාවික තෙල්, සීබම් තෙල් එක විනාශ වෙලා ඔයාගේ හිස් කබල dry තත්යකට එන්න පුළුවන්. ඒ වගේම නෑමේ වැරදි පුරුදු. උණු වතුරෙන් ඔයා නිතරම නානවා. ඒ වගේම වැඩිපුර හිස සෝදනවා. දිනපතා ෂැම්පු කරලා නම් නාන්නේ. සල්ෆේට් සහිත ෂැම්පු එකක් නම් ඔයා පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔයා කන්ඩිෂනර් එක හිස් කබලේ ගන්නවා නම් මෙන්න මේ ප්‍රශ්න නිසා ඔයාට dandruff තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා නිතර ඇල්කොහොල් අඩංගු hair spray gel පාවිච්චි කරනවා. ඒ වගේම ජලය අඩු වෙන්නම් පානය කරන්න. මේක හිස් කබලට විතරක් නෙවෙයි මුළු ඇඟටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම විටමින් B6, B12, zinc කියන පෝෂක නිතරම ආහාර වලට එකතු කරගන්නේ නැති කෙනෙක් නම් අන්න එතකොටත් හිස්සොරි තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් අපි බලමු oily scalp එකක් තියෙන්න මොනවද හේතු සාධක කියලා. වැරදි ලෙස කන්ඩිෂනර් පාවිච්චි කරනකොට මේක වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස කොණ්ඩේ පීරනවා නම් වැරදි ආහාර රටා නිසාත් මේක වෙනවා. ඒ කියන්නේ තෙල් සහිත කෑම, සීනි සහිත කෑම වල නිතර භාවිතයට ගන්නවා නම් අන්න එතකොටත් oily scalp එකක් එන්න පුළුවන්. ඒ වගේම හිස සෝදන වාර ගන්න අඩු වෙනවා. ඔයාලා නාන්නේ සතියට දෙපාරයි නම් අන්න ඒකත් oily scalp එකක් තියෙන හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා අඩුම තරමේ සතියට 4 පාරක්වත් හොඳට ඔළුව පිරිසිදු කරලා නාන්න. ඉතින් අපි බලමු dry scalp එකක් තියෙන කෙනෙක්ට ගෙදරදීම කිසිම වියදමක් නැතුව කොහොමද සත්කාර කරන්න කියලා. ඔයාලට පුළුවන් උළුහාල් මේස හැඳි 3ක් විතර අරන් රැයක් පෙඟෙන්න හැරලා බ්ලෙන්ඩර් එකට දාලා පේස්ට් එකක් විදිහට හදාගෙන ඒකට දෙහි යුෂ, ඒ කියන්නේ දෙහි ගෙඩියක යුෂ කලවම් කරලා ඔයාලට ඔළුවේ ගාලා පැයක් විතර තියලා සෝදන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පොල් තෙල්, ඔලිව් තෙල් අරන් ගන්න පුළුවන්. කියන්නේ පොල් තෙල්, ඔලිව් තෙල් සමානව මික්ස් කරලා චුට්ටක් රත් කරලා ඔළුවේ ගාලා පැයක් විතර තියලා ඔයාලට සෝදලා හරින්න පුළුවන්. ඒ වගේම ස්වභාවික ඇලෝ ජෙල් ගාලා විනාඩි 20ක් තියලා සෝදන්න පුළුවන්. ස්වභාවික ඇලෝ ජෙල් හිස් කබලට විතරක් නෙමෙයි ඔයාලගේ කොණ්ඩේටත් හොඳයි. තෙතමනය රඳා පවත්ව ගන්න. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනි දේ තමයි සල්ෆේට් ෆ්‍රී ෂැම්පු එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද ඔයාලා සල්ෆේට් සහිත ෂැම්පු එකක් පාවිච්චි කරොත් ඔයාලගේ හිස් කබල තවත් dry වෙනවා. මේව ඔළුවේ තියාගන්න. ඒ වගේම අපි බලමු oily scalp එකක් තියෙන කෙනෙක්ට කරන්න පුළුවන් මොනවද කියලා. වතුර කෝප් එකට විනාඩි මේස හැඳි දෙකක් මිශ්‍ර කරලා ඔළුවේ ගාලා තියලා විනාඩි 5ක් විතර තියලා නාන්න පුළුවන්. එතකොට අපි මේ සත්කාර කරන්න ඕනේ පිරිසිදු හිස් කබලට. කුරු පිටින් තියෙන ඔළුවට නම් මේ සත්කාර කරලා තේරුමක් නැහැ, වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා පිරිසිදු හිස් කබලට මේව කරන්න විනාඩි 5ට වඩා තියන්න එපා. ඒ වගේම ඔයාලට පුළුවන් කොහොඹ කොළ කොටලා තම්බලා නෑ. ඔයාලට කොහොඹ කොළ කොටලා ගන්නත් පුළුවන්. නැත්තම් තම්බලා අරන් ඒ වතුරෙන් ඔළුව සෝදන්නත් පුළුවන්. එතකොට දිලීර විනාශ වෙනවා ඔළුවේ තියෙනවා. ඒ වගේම දෙහිවිෂ තේ හැඳි දෙකකට වතුර ස්වල්පයක් මිශ්‍ර කර ඔයාගේ හිස් කබලේ දාන්න පුළුවන්. ඉතින් ඔයාට දෙහිවිෂ මේස හැඳි දෙකක් විතරක් වෙන්න ඕනේ. ඔයාට ඔයාගේ හිස් කබලට ඇති ප්‍රමාණයට දෙහිවිෂ අරන් වතුර ස්වල්පයක් සමග මික්ස් කරලා ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේ සත්කාර කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රතිඵල තියෙයි. ඒ වගේම මම ඔයාලට කියවම
හිස්සොරි වලට ෂැම්පූ එකක් පාවිච්චි කරාම මම ඒක නම් කියන්නම් කියලා වීඩියෝ එක අවසන්. ඉතින් මම ડોක්ටර් කෙනෙක් දුන්නා කිඩෝ ප්ලස් කියලා ෂැම්පූ එකක්. ඒක ගන්න තියෙන්නේ සතියකට 3 වරක් විතර ගන්න ඕනේ. කියන්නේ ඒක පාවිච්චි කරනකොට වෙන ෂැම්පූ මොකද පාවිච්චි කරන්න බෑ. සතියට 3 පාරක් ගන්න ඕනේ. මාසයක් ගාලා ඒක අනිවාර්යෙන් අඩු වෙනවා. ඊට පස්සේ සතියකට එක ගානේ, ඒ කියන්නේ සතියකට වතාවක් ගන්න වෙන ෂැම්පූ එකක් පාවිච්චි කරාට කමක් නැහැ. කියන්නේ සල්ෆේට් ෆ්‍රී තමන්ගේ හිස් කබලට ගැලපෙන ෂැම්පූ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳයි. ස්වභාවික සත්කාර කරන්න බැරි කෙනෙක්ට වෙලාව මදි කෙනෙක්ට ඒ ෂැම්පූ එක පාවිච්චි කරන්න පුළුවන්. මට ගාන නම් හරියටම මතක නැහැ. ෆාමසි වල තියෙනවා. ඉතින් ඒකත් try කරලා බලන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා ඉන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම bye.